ආයුබෝවන් අද සුබ දවසක් කියලා සියලු දෙනා මාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් තමන්ගේ සිහින දේශයන් වලට පියාසර කරන්න බලන් ඉන්න ඔයාලට මම මගේ channel එකෙන් වීඩියෝ කීපයක්ම ගෙනාවා. පාස්පෝර්ට් එක කොහොමද online අයදුම් කරන්නේ? ඒ වගේම කොහොමද ජපානයේ ජොබ් එකක් හොයාගන්නේ? මම පසුගිය දින කිහිපේ වීඩියෝ ගෙනාවා ඊශ්‍රායලය ගැන. හුඟ දෙනෙක් මේ වීඩියෝ නරඹලා තිබුණා. ඊශ්‍රායල් ජොබ් එකකට කොහොමද අපි online අයදුම් කරන්නේ? ඊශ්‍රායල් ජොබ් එකක් අපි වෙබ් එකට ආපු ගමන් කොහොමද අපි හොයාගන්නේ? ඒ වගේම ඒවට තියෙන සුසුකම් මොනවද කියලා. ඉතින් හුඟ දෙනෙක් මේ වීඩියෝ බලලා තිබුණා. ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම එයාලා ඉල්ලීමක් කරලා තිබුණා ඊශ්‍රායලයේදී අපිට ගන්න පුළුවන් වැටුප මොකද්ද? ඒ වැටුපෙන් අපෙන් අය යුතු මුදල් මොනවද? ඒවා අපි කොහොමද හරියට වියදම් කරන්නේ සහ ඒ වැටුප ලංකාවට එවන විදි ගැන කතා කරන්න කියලා. ඒ වගේම සමහරව ඉල්ලීමක් කරලා තිබුණා අපි ස්කෑම් වල නැත්නම් වැරදි පාරෙන් ඊශ්‍රායල් නොගිහින් කොහොමද අපි නිවැරදි පාරෙන් ඊශ්‍රායල් යන්නේ කියලා කියන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම මේ සියල්ල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින් ඉඳන් නරඹන්න මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් ඒවි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වෙනද වගේම මතක් කරනවා අපි හැමෝම ගොඩ යන්න ඕන ගේමක් මේක. ඒ නිසා මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එක ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් good video කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ වැටුප ගැන. හැමෝම ආසයිනේ වැටුප ගැන දැනගන්න. ඉතින් මගේ channel එකත් එක්ක ආදරයෙන් රැඳී ඉන්න සියලු දෙනාම දන්නවා මම channel එකේ බොරු කියන්නේ නැහැ. බොරුවට views ගන්න බොරු කියන්නේ නැහැ. හැමතැනින්ම හැම දෙනාගේම අහලා විස්තර හොයලා ඊශ්‍රායලෙන් ශ්‍රී ලංකාවෙන් විස්තර හොයලා ඒ වගේම ඒ ගිය අයගෙන් විස්තර හොයලා තමයි මම මගේ channel එකේ දාන්නේ. ඉතින් මේ වැටුප ගැන විස්තරත් මම ඔයාලට අද හරියටම ගේන්නම්. ඉතින් වැටුප ගැන කතා කරනකොට අපි බලන්න ඕනි ඊශ්‍රායලයේ කොච්චර අවම වැටුපක් ගෙවනවද කියලා සේවකෙකුට නැත්නම් අඩුම වැටුප ඊශ්‍රායලය තුල ගෙවන්න පුළුවන් කීයද කියලා. ඊශ්‍රායලයේ මෙන්න මේ නිල වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. ඊශ්‍රායලයේ වැඩ කරන සේවකයෙකුට අවම වැටුප ඊශ්‍රායල් ෂේකල් ඒ කියන්නේ ඊශ්‍රායලයේ මුදල් එකගේ තමයි ශ්‍රී ලංකන් රුපියල් වගේ ලංකාව තුල ඊශ්‍රායල් ෂේකල් 6443ක වගේ මුදලක් නියම කරලා තියෙනවා 2026 අප්‍රේල් 1 සිට. ඉතින් මෙන්න මේ මුදල ශ්‍රී ලංකාවෙන් යන ඕනම කෙනෙකුට අවම වැටුප විදියට ඊශ්‍රායලයේ සේවය නැත්නම් ඊශ්‍රායලයේ ආයතන ගෙවන්න ඕනි. ඉතින් මේ හම්බ වෙන මුදල අපි ශ්‍රී ලංකන් රුපියල් වලට පරිවර්තනය කරලා බලමු කොපමණ මුදලක් අපිට හම්බ වෙනවද කියලා. ඉතින් මේක කරන්න හරිම ලේසි ක්‍රමයක් තියෙන. මේක ෆෝන් එකකමත් කරන්න පුළුවන්. මේ ILS කියන්නේ අපි LKR කියනවා ශ්‍රී ලංකන් රුපියල් වලට. ඒ වගේම ILS කියන්නේ ඊශ්‍රායල් මුදල් ඒකකයට කියන කෙටි නම ILS. ශ්‍රී ලංකන් රුපියල් වලට කියනවා LKR කියලා. ඉතින් අපි මෙන්න මෙතන Google එකේ සර්ච් කරන්න ඕනේ ILS to LKR කියලා. මෙහෙම අපි දුන්නාට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉතුරයක් එනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ 2026 අගෝස්තු 27 වෙනිදා. අදට ඊශ්‍රායල් නිවුස් ෂේකල් එකක් ශ්‍රී ලංකන් රුපියල් වලින් 110.66 වෙනවා. ඉතින් මෙන්න මේ ඊශ්‍රායලයේ අපිට අවම හම්බ වෙන වැටුප 6443.85 අපි මෙන්න මෙතන ටයිප් කරාට පස්සේ අපිට හම්බ වෙනවා රුපියල් 7,13,049.14ක වගේ මුදලක්. ඉතින් මේක තමයි අපිට ඊශ්‍රායලයේදී ගන්න පුළුවන් අවම වැටුප අදට පරිවර්තනය කරොත් මේ විනිමය පාලි දවසින් දවස වෙනස් වෙනවා. ඉතින් තමන්ට මේ වගේ Google search කරලා මෙන්න මේ මුදල හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් කීප දෙනෙක් අහලා තිබුණා මොකද්ද මේ අපිට ඊශ්‍රායලයේදී හම්බ වෙන gross salary එක. එහෙම නැත්නම් දල වැටුප කියන්නේ කියලා. ඉතින් මේ දල වැටුප කියන්නේ තමන්ගේ අතට ඇත්තටම හම්බ වෙන වැටුප නෙමෙයි. සමහර කෙනා ලක්ෂ 10ක් ගත්තා මම මේ වගේ ගාණක් ගත්තා මෙහෙම ගාණක් ගත්තා කියලා. නමුත් ඒ ගාන නෙමෙයි අපිට ඇත්තටම හම්බෙන ගානයි අපි බලන්න ඕනේ. අපි මේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ ඇත්තටම හම්බෙන ගාන gross salary එක නැත්නම් දල වැටුප කියන්නේ කියලා. ඉතින් ඔබට හම්බෙන වැටුපෙන් ඊශ්‍රායල් නීතියට අනුව අවසර ලැබෙන අඩු කිරීම් තියන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නවාතැන් පහසුකම්, ඒ වගේම මෙඩිකල්, ඉන්ෂුරන්ස් සහ වෙනත් නීත්‍යානුකූල ඩිඩක්ෂන් අඩු කිරීම් තියන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් කියනවා නම් මම ඊශ්‍රායලයේ මාසෙට ලක්ෂ 10ක් ගන්නවා, ලක්ෂ 12ක් ගන්නවා, ලක්ෂ 8ක් ගන්නවා. ඒක ඇත්ත ගාන නොවෙන්න පුළුවන් තමන්ගේ අතට හම්බෙන. එහෙම කියන කෙනෙක්ගෙන් ඔයාට අහන්න පුළුවන් ඒක තමන්ගේ gross salary එක දෙනවා තමන්ගේ දල වැටුපද එහෙම නැත්නම් තමන්ට සියලු අඩු කිරීම් අඩු කරාට පස්සේ හම්බෙන වැටුප කියලා. ඉතින් අපි බලමු ඊශ්‍රායල යන අපිට මොනවද වෙන වියදම් කියලා. ඉතින් විවිධ වියදම් තියෙන අපි මුලින්ම කතා කරන්නේ accommodation එහෙම නැත්නම් නවාතැන් වලට යන වියදම ගැන. ඉතින් විදේශ සේවකයන් සඳහා employer විසින් නැත්නම් සේවයා විසින් ඒ ආයතනය විසින් සුදුසු නවාතැන් ලබා දීමේ නීති තියෙනවා. හැබැයි ඒ නවාතැන සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනවා කියලා හැම අවස්ථාවෙම කියන්න බෑ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඊශ්‍රායල් ඉදිකිරීම් ශ්‍රේෂ්ඨ තොරතුරු පත්‍රිකාව තමයි මෙන්න මේ තියෙන්නේ.
මෙන්න මේ තොරතුරු පත්‍රිකාව පෙන්වා දෙන විදියට නවාතැන් සඳහා උපරිමය ඇමරිකානු ඩොලර් 148ක වගේ මුදලක් යනවා. ඒක අද දිනට ගත්තොත් රුපියල් 48000කට ආසන්න මුදලක් අපිට එනවා. ඒ නිසා රැකියාවක් තෝරනකොට වැටුප වගේම මෙන්න මේ වියදම් ටිකත් අපි බලන්න ඕන නවාතැන් කවුද ගෙවන්නේ කියලා. නවතන ආයතන විසින් ගෙවුවොත් ඒක තමට ඉතිරියක් වෙන නිසා. ඊළඟට අපි කතා කරන්න යන්නේ වෛද්‍ය සහ ඉන්ෂුරන්ස් නැත්නම් රක්ෂණ ආවරණය ගැන. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඊශ්‍රායල් ඉදිකිරීම් ශ්‍රේෂ්ඨ තොරතුරු පත්‍රිකාවක් පෙන්වා දෙන විදියට මෙඩිකල් සහ ඉන්ෂුරන්ස් කන්ට්‍රිබියුෂන් එක මෙඩිකල් සහ ඉන්ෂුරන්ස් සඳහා ඇමරිකානු ඩොලර් 36.20ක මුදලක් දක්වා තිබෙනවා. ඒක අද දවසට ගත්තොත් රුපියල් 12000කට ආසන්න මුදලක්. ඒ නිසා ඔබ මේකත් බලන්න ලැබෙන වැටුප ගණනය කරනකොට මේකත් සැලකිල්ලට ගන්නම ඕන දෙයක්. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ කෑම සහ දෛනික වියදම් ගැන. ඉතින් අපි කෑම සහ අනිකුත් දෛනික වියදම් ගැන කතා කරනකොට අපේ ලොකුම වියදමක් වෙන්නේ කෑම. ඉතින් ඔබ වැඩ කරන සෙක්ටර් එක, ඔබ වැඩ කරන ආයතනයෙන් ලබා දෙන ෆැසිලිටි එක අනුව ඔබ ජීවත් වෙන ප්‍රදේශය අනුව මේ වියදම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහන වියදම්, තමන්ගේ Wi-Fi සහ දුරකථන බිල්, ඒ වගේම තමන්ගේ පර්සනල් අයිටම්, තමන්ගේ පෞද්ගලික අයිටම් මිලදී ගැනීමට යන වියදම්, ඒ වගේම ක්ලෝත් නැත්නම් ඇඳුම් සහ තමන්ට යන වෙනත් වියදම් තියෙනවා. ඒ නිසා YouTube එකේ කෙනෙක් කියනවා නම් ඊශ්‍රායල් ගිහින් මාසෙට ලක්ෂ 10ක් 15ක් උපයනවා කියලා. ඒ කියන ගාන ඔයාලට ඇත්තටම හමු නොවෙන්න පුළුවන්. තමන්ගේ වියදම සහ තමන් වැඩ කරන ආයතනයෙන් තමන්ට හම්බෙන වැටුප සහ තමන්ට හම්බෙන අතිකාල දීමනා අනුව. ඉතින් තමන් සිහින දේශයට යද්දී තමන් රැකියාවෙන් ලබා ගන්න ආදායම කොහොමද කියලා බලන්නයි තමන්ට රැකියාව දෙන ආයතනයේ තමන්ට රැකියාව දෙන තැනින් දෙන ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ නැත්නම් රැකියාව දැන්වීමේ ඒ වගේම තමන්ට යන වියදම් කොහොමද කියලා ගණනය කරන්න. එහෙම ගණනය කරලා ඒ ආදායමෙන් වියදම අඩු කරලා තමන්ට ඉතිරි වෙන මුදල බලන්න. එතකොට තමයි තමන්ගේ හරි ආදායම තමන්ට තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තමයි රැකියාව සෙක්ටර් එක අනුව තමන්ට වාසි අවාසි වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ටික හරියට ගණනය කරලා බලන්න තමන්ට වාසි වෙන තැනකට, තමන්ට වැඩිපුර වාසි වෙන තැනකට තමන්ට යන්න පුළුවන්. ඉතින් ඊශ්‍රායලයේ කොහොමද OT නැත්නම් මාතිකාල දිමුණා ගණනය කරන නීතිය මොකක්ද කියලා මම ඊළඟ වීඩියෝෙන් කතා කරනවා. ඒ වගේම අපි දැන් කතා කරමු ලංකාවට මුදල් එවන විදිය සහ ඒකට බලපාන නීතිය ගැන. ඉතින් උඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට මුදල් එවලා තමන්ගේ පවුල සහ තමන්ගේ දිනුව අනාගතය සලසා ගන්න. ඉතින් අපි බලමු මොකක්ද මේ ලංකාවට මුදල් එවීමේ තියෙන නීතිය කියලා. ලංකාවට මුදල් එවීමේදී ඔබට සැලරිය හම්බුනාට පස්සේ ඔබේ අවශ්‍යතාවයට අනුව ලංකාවට මුදල් එවන්න පුළුවන්. ඊශ්‍රායල් මිනිස්ට්‍රි ඔෆ් ලේබර් ඉන්ෆර්මේෂන් අනුව විදේශ සේවකයෙකුට තමන්ගේ වැටුප තමන්ගේ රටට යැවීමේ අයිතිය තියෙනවා. හැබැයි යවන මුදල තීරණය කරන්න කලින් ඔබේ ඊශ්‍රායල් මම කලින් කිව්ව වියදම් ටිකත් හොඳින් ප්ලෑන් කරගන්න. උදාහරණයක් විදිහට කියනවා නම් සැලරියකින් 70%ක් ලංකාවට යවනවා කියලා මුලින්ම තීරණය කරනවට වඩා මාසයේ මුළු වියදම ගණනය කරලා ඉතිරි වෙන මුදලින් කොච්චර ලංකාවට යවනවද කියලා ඔබ තීරණය කරන්න ඕනේ. ඉතින් Taman හරි පාරෙන් ඊශ්‍රායලය යනවා නම් හොරුන්ට අහුවෙන්නේ නැතුව කොහොමද යන්නේ කියලා මම කතා කරනවා. Taman හොරුන්ට අහුවෙන්නේ නැතුව හරි පාරෙන් ඊශ්‍රායලය යනවා නම් Tamanට SLBFE එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ official website එකේ vacancy තියනවාද කියලා බලන්න ඕනේ. තමන්ට ඊශ්‍රායල් ජොබ් එකක් දෙනවා කියලා කෙනෙක් ඔබගේ විශාල මුදලක් ඉල්ලුවොත් ඒ කියන දේ විතරක් විශ්වාස කරන්න එපා. එයාගේ බලන්න රික්‍රූට්මන්ට් ප්‍රොසීඩර් එක මොකක්ද නැත්නම් බඳවා ගැනීම ක්‍රියාපටිපාටිය මොකක්ද? එයාලගේ ඔෆිෂියල් ඇනවුන්ස්මන්ට් නැත්නම් එයාලගේ නිල නිවේදන මොකක්ද? ඔබට ලැබෙන කොන්ට්‍රැක්ට් එකේ සැලරිය කොච්චරද? ඔබට ලැබෙන කිවිසුමේ පඩිය කොච්චරද කියලා බලන්න. ඒ හැම දෙයක්ම චෙක් කරන්න. විශේෂයෙන් Facebook, WhatsApp හරහා ෂෙයා වන ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් වලට මුදල් ගෙවීමට කලින් official SLBFE නැත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ informations නැත්නම් තොරතුරු verify කරගන්න. ඉතින් මතක් කරනවා මම මේ වීඩියෝ එක පුරාවට මම කතා කරා මොනවද අපිට යන වියදම් ඊශ්‍රායලයේදී ඒ වගේම අපිට ඊශ්‍රායලයේදී ගන්න පුළුවන් වැටුප මොකක්ද කියලා කොහොමද ඒක වියදම් වෙන්නේ අපේ ඊශ්‍රායලයේදී කියලා. ඉතින් මතක් කරනවා පාස්පෝර්ට් එක හදාගන්න තැන ඉඳන් කොහොමද ඊශ්‍රායලයට රැකියාවකට අයදුම් කරන්නේ කොහොමද ඊශ්‍රායල රැකියාවක් හොයාගන්නේ කියලා විස්තර මම දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට මගේ YouTube channel එක බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් good video කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම like කරන්න, share කරන්න, channel එක subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් මම ඔයාලට ආයෙත් දෙන්නම්. එහෙනම් ඔයාලට ඊශ්‍රායලට ගිහිල්ලා තමන්ගේ සීන දේශයට ගිහිල්ලා තමන්ගේ සීන සැබෑ කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් මම මේ වීඩියෝ එකෙන් සමගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.